ශක්ති මට්ටමේ අංකයට සමාන උපශක්ති මට්ටම් සංඛ්‍යාවක් තියෙනවා කියලා. හරි. එහෙනම් එම අංකයටම ප්‍රධාන ශක්ති මට්ටම අපි n කියලා ගත්තොත් උපශක්ති මට්ටමුත් n සංඛ්‍යාවක්ම පවතිනවා. ඊළඟට මෙහෙම වර්ගීකරණයක් අපි කරනවා. ප්‍රධාන ශක්ති මට්ටම් වල පවතින උපශක්ති මට්ටම් වලට අපි විවිධ සංකේතයක් දෙනවා. විවිධ සංකේතකරණයක් පාවිච්චි කරනවා. මෙහෙමයි අපි ගන්න. උපශක්ති මට්ටම S P D F G කියලා ප්‍රධාන අංක විදියට නැත්නම් ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු විදියට මේක නම් කරනවා. පළවෙනි උපශක්ති මට්ටම S ද, දෙවෙනි එක P ද, තුන්වෙනි එක D ද, හතරවෙනි එක F ද, පස්වෙනි එක G ද කියලා නම් කරනවා. ඒ වගේම මේ උපශක්ති මට්ටම් වල පවත්වා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් 2 6 10 14 18 විදියට විචලනය වෙනවා. එහෙනම් අපි බලමු සම්පූර්ණ මෙන්න මේ සැකැස්ම කොහොමද ආවර්තාවකයේ තියෙන මූලද්‍රව්‍යات එක්ක සංසන්දනය කරලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි මෙහෙම වගුවක් නිර්මාණය කරගමු. මෙතෙන්ට අපි දානවා ප්‍රධාන ශක්ති මට්ටම. මෙතෙන්ට දානවා උපශක්ති මට්ටම. මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන පිහිටන අයුරු. එහා පැත්තට දානවා මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මෙහෙමයි. පළවෙනි ශක්ති මට්ටම අපි 1 කියලා n සමාන 1 කියලා හඳුන්වනවා. ඒක අපි කැපිටල් K අකුරෙන් සංකේතවත් කරනවා. උපශක්ති මට්ටම S1යිනේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ 2ක් විදියට. මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. ඊට පස්සේ n සමාන 2 ඒකට කියනවා L කියලා. උපශක්ති මට්ටම S සහ P විදියට සලකනවා. ඉලෙක්ට්‍රෝන 2යි 6යි මුළු ඉලෙක්ට්‍රෝන 8යි. n සමාන 3 KLM විදියට හඳුන්වනවා. එහෙනම් ඒක තියෙනවා SPD කියලා. උපශක්ති මට්ටම් 3ක් S1 2යි P1 6යි D1 10යි මුළු ඉලෙක්ට්‍රෝන 18යි. n සමාන 4 KLM N කියලා හඳුන්වනවා. ඒක තියෙනවා SPDF කියලා. උපශක්ති මට්ටම් 4ක් 2යි 6යි 10යි 14යි මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 32යි. අවසානයේදී අපි කතා කරනවා n සමානයි 5 කියලා. එතකොට SPDFG කියලා උපශක්ති මට්ටම් 5ක් තියෙනවා. 2 6 10 14 18 විදිහට ඉලෙක්ට්‍රෝන 50ක් මෙතන තියෙනවා. හරි. දැන් මේ උපශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන තියාගන්නේ මෙන්න මෙහෙමයි. උපශක්ති මට්ටමක් කියලා කියන්නේ උපශක්ති මට්ටමත් නැවතත් කොටස් වලට බෙදලා එකම ශක්තියෙන් යුක්ත කාක්ෂික කියලා අපි හඳුන්වනවා. නැත්තම් මෙහෙම ගමුකෝ අපි. මෙතනින් පටන් ගමු. ඉලෙක්ට්‍රෝනයක පැවතීම නෂ්ටියක් වටා අපිට විස්තර කරගන්න පුළුවන් මෙන්න මේ රූප සටහන ඇසුරේ. නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ අපි දැනට කිව්වා මේ වගේ ශක්ති මට්ටම් වල කියලා. නමුත් මේ ශක්ති මට්ටමක පිහිටීම ඇත්තටම තියෙන්නේ මේ වගේ ද්විමාන තලයක වෘත්තාකාරව නෙවෙයි. ඇත්තටම මේක ගෝලාකාරව තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනයක් පවතින ප්‍රදේශය කියලා අපිට හඳුන්වන්න පුළුවන් එවැනි ත්‍රිමාන වූ කලාපයකට. එහෙනම් අපිට මෙහෙම වැඩිපුර පැහැදිලිව කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් ගැවසෙන ප්‍රදේශ තමයි ශක්ති මට්ටමක් කියලා කියන්නේ.
ඒකත් හරි. දැන් මෙහෙම උපශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. ඒ උපශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝනත් පවතින්න පුළුවන් ස්ථාන අපි හඳුන්වනවා කාක්ෂික කියලා. උපශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන පවතින්න පුළුවන් ප්‍රදේශවලට කියනවා කාක්ෂික කියලා. එහෙනම් උපශක්ති මට්ටමක් නම් කරන අක්ෂරයෙන්ම තමයි කාක්ෂික නම් කරන්නේ. S උපශක්ති මට්ටමේ තියෙන්නේ S කාක්ෂික. ඒ වගේම P උපශක්ති මට්ටමක තියෙන්නේ P කාක්ෂික. එක කාක්ෂිකයක උපරිම තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. ඒ ඉලෙක්ට්‍රෝන දෙක අපි සංකේතවත් කරනවා මේ විදිහට අර්ධ ඊතල ප්‍රතිසමාන්තර වෙන පිළිවෙලට සකස් කරපු මේ වගේ රේඛා නැත්නම් අර්ධ ඊතල දෙකකින් නිර්මාණය කරනවා. අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට වෘත්තයක් ගහලා මේ වගේ වෘත්තය ඇතුලේ මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඒක සම්පූර්ණ ඊතල වලින් පෙන්වන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඕනෑම වර්ගයේ කාක්ෂිකයක් තුල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි. එහෙනම් කාක්ෂිකවල හැඩ සහ කාක්ෂික වර්ගවල ව්‍යාප්තිය පොඩ්ඩක් සලකමු අපි. කාක්ෂිකයක් ගත්තොත් කාක්ෂික S කාක්ෂිකයක හැඩය ගෝලාකාරයි. මේක නම් කරොත් අපි අභ්‍යන්තරම එක නම් කරොත් එහෙම ඒක 1S වෙද්දී මේක 2S වෙනවා. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමෙත් S කාක්ෂිකයක් තියෙනවා, දෙවෙනි ශක්ති මට්ටමෙත් S කාක්ෂිකයක් තියෙනවා. උපශක්ති මට්ටමට දාලු කාක්ෂිකයක් පිහිටනවා. මේ හැඩය ගෝලාකාරයි. ඒ වගේම ශක්ති මට්ටම තියෙන උපශක්ති මට්ටමේ තියෙන S කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ මෙන්න මේ විදියට ප්‍රතිසමාන්තර වෙන විදියට. හරි. ඊළඟට P කාක්ෂික වලට යනවා. P උපශක්ති මට්ටමේ තියෙන P කාක්ෂික. ඒවායේ හැඩය මෙන්න මේ වගේ ඩම්බෙලාකාර හැඩයක් තමයි පිහිටන්නේ. මේ නාස්තිය මෙතන මැද තියෙන්නේ. මේ වගේ P කාක්ෂික තුනක් තමයි P ඉලෙක්ට්‍රෝන 6ක් තියාගෙන උපශක්ති මට්ටම සම්පූර්ණ කරන්න. මෙහෙමනේ. උපශක්ති මට්ටම P වල ඉලෙක්ට්‍රෝන 6යි. ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න එක P කාක්ෂිකයක් ඕන. ඒ වගේ P කාක්ෂික තුනක් අවශ්‍යයි අපිට මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තියාගන්න. එහෙනම් P කාක්ෂික තුන මම මෙහෙම ඇදලා පෙන්නනවා. ඒකේ ඉලෙක්ට්‍රෝන 6ක් මේ වගේ යුගල් වෙලා තියෙනවා. අපිට 2P 3P ওই විදියට මේක නම් කරන්නත් පුළුවන්. කතා. ඊට පස්සේ බලමු මේ කාක්ෂික තුන ත්‍රිමාන අවකාශයේ කොහොමද පිළියෙල වෙලා තියෙන්නේ කියලා. මේ වගේ XYZ කියලා අක්ෂ තුනක් අපි සලකනවා. මේ අක්ෂ තුන එකිනෙකට ලම්බකව තමයි පිහිටලා තියෙන්නේ. මේ වගේ. බලමු එහෙනම් කොහොමද මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා කාක්ෂික හැඩත් එක්ක. මේක y මේක x මේක z නිසා මේක අපි නම් කරනවා py pz px විදියට කාක්ෂික තුනට විවිධ නම් තුනක් දෙන්න පුළුවන්. ඊට අපි d කාක්ෂික වලට යනවා. d කාක්ෂික වල තියෙන්නේ විශේෂිත හැඩ කිහිපයක්. සංකීර්ණ හැඩ. ඒවා අපේ උසස් පෙළ විෂය නිර්දේශයට අයිති නැහැ. ඒ හින්දා අපි දැනට දැනගන්න ඕන d උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. එක් කාක්ෂිකයක දෙක බැගින් කාක්ෂික 5ක ඉලෙක්ට්‍රෝන 10ක් ව්‍යාප්ත වෙලා තියෙනවා. කාක්ෂික 10 ඇන්දොත් කාක්ෂික 5
ඉලෙක්ට්‍රෝන 10 ඇන්දොත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. හරි. දැන් අපි යනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා ලියන්නේ අපි යම් පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා හඳුන්වනවා. හරි. ශක්ති මට්ටමක් අණුපිළිවෙලටම හැම වෙලාවෙම ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. එතකොට මේ සම්බන්ධව දැනගන්න අපි පාවිච්චි කරනවා ගොඩනැංවීමේ මූලධර්මය නොහොත් අවුෆ්බා මූලධර්මය. අවුෆ්බා මූලධර්මය. අවුෆ්බා මූලධර්මයේ ඇසුරෙන් අපිට පුළුවන් කොහොමද පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කියලා දැනගන්න. මුලින්ම කරන්න යන්නේ අපි ශක්ති මට්ටමට අදාළ උපශක්ති මට්ටම් සහිත කාක්ෂිකව අංකණය කරගෙන යනවා. අපි මේක ප්‍රධානව කරන්නේ ශක්ති මට්ටමයි උපශක්ති මට්ටමයි. පස්සේ අපි කාක්ෂිකවල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මේකට ඇතුළු කරගන්නවා. පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ 1s කාක්ෂිකය. දෙවෙනි ශක්ති මට්ටමේ 2s තියෙනවා 2p තියෙනවා. තුන්වෙනි එකේ 3s 3p 3d. 4 4s 4p 4d 4f. පස්වෙනි එක 5s 5p 5d 5f 5g. හයවෙනි එකෙත් මම ටිකක් ලකුණු කරන්නම් 6s 6p 6d. ඊළඟට මේවට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මෙන්න මේ පැටර්න් එකට. 1s එක පිරෙනවා, ඊළඟට 2s එක පිරෙනවා, 2p පිරিলা 3s පිරෙනවා, 3s පිරিলা 3p පිරিলা 4s පිරিলা, 3d 4p 5s, ඊළඟට 4d 5p 6s. මේ සියල්ල මෙහෙම එකිනෙක යා කරොත් අපිට පිළිවෙල හදාගන්න පහසුයි. විශේෂාකාරය බලමුකෝ. මෙහෙම පිරෙනවා මෙහෙම පිරෙනවා මේ විදිහට පිරিলা තමයි යන්නේ. ඒතර 6s පිරিলা තමයි ඊට පස්සේ එහා පැත්තෙන් ගිහිල්ලා 4f පිරিলা 5d 6s 7s ඔය විදිහට 6p 7s විදිහට තමයි ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට පිරিলা ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ වෙන්නේ. හරි. ඉලෙක්ට්‍රෝන පිරෙන අණුපිළිවෙල ලියුවොත් අණුපිළිවෙල අපිට මෙහෙම ලියන්න පුළුවන්. 1s2 2s2 2p 6 3s2 3p 6 4s2 3d 10 4p 6 5s2 4d 10 5p 6 6s2 විදියට අපිට මේ ඉලෙක්ට්‍රෝන පිරෙන විදියට කාක්ෂිකවල තියෙන මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් සටහන් කරලා මේ විදියට අණුපිළිවෙලක් හදාගන්න පුළුවන්. මේකට කියනවා ගොඩනැංවීමේ මූලධර්මය අනුව පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය කියලා. හරි. මූලික කොටස මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ කොටසෙන් නැවත හම්බ වෙමු.